Hello everyone. මම හිතුවා hair transplant එකකදී මොකද්ද වෙන්නේ කියලා පොඩි educational video එකක් කරන්න. මම Dr. Tarind Samarajeev, Dr. Hair by Dr. Tarind Samarajeev at Nine Wells Hospital එකේ hair transplant physician කෙනෙක් විදියට මම වැඩ කරනවා. දැනටමත් ඕගොල්ලෝ දන්නවා. එතකොට අපෙන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි hair transplant එකකදී කොහෙන්ද කොණ්ඩේ ගන්නෙ? කොච්චර කොණ්ඩ ගන්න පුළුවන්ද? මම සුදුසුද hair transplant එකකට යන්නේ ඒක? hair transplant එක result එක කොයි වගේ දෙයක්ද එන්නේ? එහෙම නැත්නම් hair transplant එකකදී අපිට කොච්චර කොණ්ඩ ප්‍රමාණයක් බද්ධ කරන්න පුළුවන්ද එකපාර? කොච්චර පැය ගාණක් යනවද? අපි මේ ප්‍රශ්න හැම දෙයකම පොඩි educational videos කිහිපයක් අපි කරන්න බලාපොරොත්තු වුණා. මොකද ගොඩක් කට්ටියට එතකොට ඒ ගැන කලින්ම දැනුවත් වෙලා මේකට යොමු වෙන්න පුළුවන් වෙන හින්දා. ඔළුවේ කොණ්ඩ ගැන කතා කරන්න මම මේ ඩමි එක යූස් කරන්න කියලා හිතුවා. මොකද මේකෙන් ඕගොල්ලන්ට අපිට පෙන්වන්න පුළුවන් කොයි වගේ ඒරියාස්ද කොහොමද මේකෙදි අපි භාවිතා කරන්නේ සහ කොයි විදිහේ රිසල්ට් එකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන. එතකොට කෙනෙක්ගේ කොණ්ඩේ අඩු වෙන එහෙමත් නැත්නම් කොණ්ඩේ එන්න සියුම් වෙන හේතු කාරණා ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ප්‍රධානම කාරණයක් විදියට male pattern baldness. එහෙම නැත්නම් androgenic alopecia. ඒ කියන தත්ත්වය තමයි සුලභවම තියෙන්නේ. ඒකෙදි වෙන ප්‍රධාන වෙනස තමයි හිසේ මෙන්න මේ මාක් කරලා තියෙන උඩ කොටසේ කොණ්ඩ සියුම් වෙන අතරේ වටේ කොණ්ඩ ටික ඒ තියෙන විදියටම තියෙනවා. එතකොට මේකෙදි තමන්ගේ මේ ඒරියාවල කොණ්ඩ තමන්ගේ හෝමෝන වලට සංවේදී නැති කොණ්ඩ. එහෙමත් නැත්නම් අපි මේ ඒරියා එක තමයි අපි ඩෝන ඒරියා එක කියලා අපි හඳුනාගන්නේ. නමුත් අපි දන්නවා මෙන්න මේ හිසේ උඩ කොටස කොණ්ඩ ටික කාලානුරූපීව තුනී වීමකට ලක් වෙනවා. ඒකට හේතුව තමන්ගේ ඇඟේම තියෙන පිරිමි හෝමෝන වලින් එක ප්‍රභේදයක් වෙන ඩයිහයිඩ්‍රෝටෙස්ටෙස්ටරෝන්. එහෙමත් නැත්නම් DHT කියන ප්‍රභේදය මෙන්න මේ උඩ තියෙන කොණ්ඩවල මුල් වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීම නිසා මේවයි මුල් වල තියෙන සෛල ප්‍රමාණය එන්න අඩු වෙලා ගිහිල්ලා කොණ්ඩ කාලානුරූපීව සියුම් වීමකට ලක් වෙනවා. අපි බලමු හිසේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපේ කොණ්ඩ වෙන් කරන්න පුළුවන්. අපි මෙන්න මේ කොටස එහෙම නැත්නම් අපේ හිසේ උඩු කොටසේ තියෙන කොණ්ඩ හිසේ ඉස්සරහා පස මුදුන සහ මුදුන පිටිපසට වන්න තියෙන කොටස මේ කොටස අපේ සාමාන්‍යයෙන් ආරයට කොණ්ඩ යනවා කියලා අපි කියනවා. එහෙමත් නැත්නම් තමන්ගේම හෝමෝන ජානමය වශයෙන් සංවේදී කොණ්ඩ තියෙන පවුල් වල කට්ටියගේ මෙන්න මේ කොණ්ඩවල මුල් වලට හානි කිරීම නිසා මේවා කාලානුරූපීව කොණ්ඩ සියුම් වීමකට ලක් වෙනවා. නමුත් මේ தত্ত্বය ගොඩ දෙනෙක්ගේ මෙන්න මේ වටකොණ්ඩ වලට බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට මේ වටකොණ්ඩ බොහොම නිරෝගීව හොඳ ඝනකමට තියෙන අතරේ අපි දකිනවා කාලානුරූපීව වයසත් එක්ක මෙන්න මේ උඩ කොටසේ සමහර කට්ටියගේ හිස් මුදුනෙන් පටන් අරගෙන ටික ටික මෙන්න මේ ඉස්සරහා කොටසට මේක ව්‍යාප්ත වෙලා එනවා. තව කට්ටියකගේ ඒගොල්ලොන්ගේ පවුලේ ඒ කියන්නේ ඒකේ ජානමය වශයෙන් පවුලේ සිදුවෙන පැටර්න් එක අනුව ඉස්සරහා ඉඳන් සමහර කට්ටියගේ පිටිපස්සට කොණ්ඩ අඩු වෙලා යන කට්ටියකුත් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා සමහර ෆැමිලිස් වල මේ පිටිපස්සෙන් කොණ්ඩේ අඩුවීමයි ඉස්සරහින් කොණ්ඩේ අඩුවීමයි දෙකම එකම වෙලාවේ සිද්ධ වෙලා මැද හරිය විතරක් කොණ්ඩ චුට්ටක් ඉතුරු වෙනවා. නමුත් වටේ කොණ්ඩ ටික හොඳට තියෙනවා. නමුත් මේ හැමෝන්ගෙම කාලානුරූපීව මෙන්න මේ උඩ කොටසෙම කොණ්ඩ ටික සියුම් වෙලා තට්ටය පෑදීම දක්වාම අඩුවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ පින්තූර දිහා බලන්න. හරිද? එතකොට මෙතනත් ඒ දේවල් තමයි අපි පෙන්නලා තියෙන්නේ. බලන්න ඉස්සරහා ඉඳන් කොණ්ඩේ හිස් මුදුනට යනකම් අඩු වෙලා ගිහිල්ලා උඩු කොටසම අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ එක පැටර්න් එකක්. තව ෆැමිලි පැටර්න් එකක් තියෙනවා. මේකෙදි පවුලේ කට්ටියගේ ආරයට පිටිපස්සේ ඉඳන් කොණ්ඩ සියුම් වෙලා ඇවිල්ලා ඉස්සරහට එනකම්ම සියුම් වෙන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා ඉස්සරහයි පිටිපස්සයි දෙකම එක වෙලාවේ අඩු වෙලා මැද කොණ්ඩ විතරක් පොඩ්ඩක් ඉතුරු වෙලා නමුත් ඒගොල්ලොන්ගෙත් මුළු කොටසම අඩුවීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පින්තූර සෙට් එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හැම අවධියක්ම එන්න ඩීප් බෝල්නස් එකකට යෑමේ හැකියාව තියෙනවා. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපේ පවුලේ කවුරුත් එහෙම ජානමය වශයෙන් කොණ්ඩ අඩුවීමට ලක්වීමක් තිබිලා නැහැ කියලා. නමුත් සමහර වෙලාවට Taman දකින්නේ නැති Tamanගේ සීයලා තාත්තලා සීයලා එහෙම නැත්තම්
අම්මගේ පැත්තේ සහෝදරයෝ අම්මගේ පැත්තෙනුත් ජාන Tamanට ලැබෙනවා. එතකොට ඒ ජාන බලන්න ඕන අම්මගේ පැත්තේ ඉන්න පිරිමි පාර්ශවයේ කට්ටියගෙන්. මොකද පිරිමි පාර්ශවයේ කට්ටියගේ පිරිමි හෝමෝන හේතු කරගෙන ඒගොල්ලොන්ගේ කොණ්ඩේ සියුම් වීමක් වෙන්න පුළුවන්. නමුත් අම්මගේ ඒ தත්ත්වය අපි දකින්නේ නැති වෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඒත් අහනවා අපේ සීයලගේ ගොඩක් වයසට ගිහිල්ලා තමයි කොණ්ඩේ අඩු වුනේ. ඒ වුණාට අපේ අවුරුදු 20 ගණන් වලින් 30 ගණන් වලින් කොණ්ඩේ අඩු වෙන්න පටන් ගත්තා කියලා. ඒකට හේතුව නම් ජානමය වශයෙන් සංවේදී කොණ්ඩ තියෙන පවුල් වල කට්ටියගේ ඒ ජාන ඇක්ටිවේට් වෙන එක. සමහර වෙලාවට ඊට කලින් පරම්පරාවල ටිකක් වැඩි වයසකදී වෙන්න ඇත්තේ. අවුරුදු 50 40 පෙන්නට පස්සේ. නමුත් ඒක ඕනම අවධියකදී ඒක ඇක්ටිවේට් වෙන්න පුළුවන්. එහෙම තමන්ගේම හෝමෝන තමන්ගේ දැන් සංවේදී කොණ්ඩ තියෙන ඒරියා එකේ සංවේදී කොණ්ඩ වලට පහර දීම බොහොම අඩු වයසෙන් පටන් ගන්න කට්ටියගේ සමහර විට විවිධ හේතුන් තියෙන්න පුළුවන් අර ජානමය ප්‍රශ්නය අඩු වයසකදී පටන් ගන්න. උදාහරණයක් විදියට ඒ පවුල් වල ළමයි, ඒ කියන්නේ තමන්ගේ පවුලේ කාගේ හරි ජානමය වශයෙන් කොණ්ඩේ අඩුවීමක් තියෙද්දි මේගොල්ලොත් සමහර වෙලාවට කොණ්ඩේට මොන හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න ගිහිල්ලා, එහෙමත් නැත්නම් මොන හරි කලර් එකක් මොන හරි කිමිකල් ට්‍රීට්මන්ට් එකක් කරන්න ගිහිල්ලා, කලර් කරන්න ගිහිල්ලා, ස්ට්‍රේට් කරන්න ගිහිල්ලා කොණ්ඩේට වෙන ඩැමේජ් එක නිසා තමන්ගේ කොණ්ඩේට තමන්ගේම හෝමෝන සම්බන්ධ වීම අඩු වයසකදීම පටන් ගන්න පුළුවන්. තවත් ළමයි ඉන්නවා ඒගොල්ලෝ සමහර වෙලාවට තමන්ගේ හෝමෝන වැඩි වෙන්න පුළුවන් විදිහේ සමහර වෙලාවට දේවල් ලබාගෙන තියෙන්න පුළුවන්. සමන් ඇඟ හදන්න ගිහිල්ලා සමහරලාට ජිම් යනවා. ජිම් යන ගමන් සප්ලිමන්ට්ස් එක ක්‍රියැටිනින් ඒ වගේ හෝමෝන් බූස්ට් වෙන ටෙස්ට් බූස්ටර්ස් ඒ වගේ දේවල් ගන්න නිසා තමන්ගේ හෝමෝන මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කරන්න යනකොට මොකද වෙන්නේ? ඒ හෝමෝන වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැති එෆෙක්ට්ස් වෙන ඒවා ගිහිල්ලා තමන්ගේ අර සංවේදී කොණ්ඩ තියෙන ඒරියාස් වල සංවේදී කොණ්ඩ වලට පහර දෙන්න පටන් ගන්නවා. එතකොටත් ගොඩක් අඩු වයසෙන්ම කොණ්ඩ සියුම් වීම පටන් ගන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ සමහර වෙලාවට තමන් ජීවත් වෙන පරිසරය වෙනස් වෙලා, එහෙම නැත්නම් තමන්ගේ ජීවත් වෙන රට වෙනස් වෙලා, වතුර වෙනස් වෙලා, ඒ තමන්ගේ ස්කැල්ප් එකේ කන්ඩිෂන් එක වෙනස් වීම නිසා ගස් ගොඩක් හානි වෙන්න පටන් අරගෙන එතන ඉඳන් තමන්ගේ ජානමය ප්‍රශ්නය, තමන්ගේ පවුලෙන් ආවේනික වෙච්ච තමන්ගේ හෝමෝන ප්‍රශ්නය, තමන්ට අවුරුදු 40 දී 50 දී එන්න තිබිච්ච ගැටලුව අවුරුදු 20 30 ගණන් වලදීම තමන්ට පහර දෙන්න පටන් ගන්නවා. එතකොට තව කට්ටියක් ඉන්නවා දැන් තමන්ගේම ජානමය ප්‍රශ්නය තවත් වේගවත් කරගන්නවා සමහර වෙලාවට ඒගොල්ලෝ කරන තව පුරුදු හින්දා. සමහර වෙලාවට ඒගොල්ලෝ ගොඩක් ටයිට් එකට කැප්ස් පාවිච්චි කරන්න ගන්නකොට ස්කැල්ප් එකට එන බ්ලඩ් සප්ලයි එක සමහර වෙලාවට ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් දවසම හෙල්මට්ස් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්කැල්ප් එකට උඩට ටිකක් ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්, වේට් එකක් එන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව නිසා වෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ තියෙන ජානමය වශයෙන් තියෙන හෝමෝන සම්බන්ධ වීමේ හැකියාව නිසා කොණ්ඩේ ඩැමේජ් වීම වේගවත් කරනවා. තමන්ගේ අවුරුදු 10ක් ඇතුළත වෙන්න තියෙන හෙයා ලොස් එක සමහර විට අවුරුදු කිහිපයක් ඇතුළතදී වේගෙන් තමන්ට වෙනවා. මොකද තමන්ගේ අනිත් හැබිට්ස් නිසා. එහෙම නැත්නම් තමන් කරන අනිත් පුරුදු හෝ තමන් පාවිච්චි කරන අනිත් බෙහෙත් තින්දා හෝ නැත්නම් තමන් කොණ්ඩේට ගාන වෙන කෙමිකල්ස් නිසා තමන්ගේ අර ජානමය ගැටලුව ටික වේගෙන් තමන්ට බලපෑම් ඇති කරනවා. මෙතනදී තියෙන වැදගත්ම කාරණය තමයි මේ හෝමෝන වශයෙන්, ඒ කියන්නේ හෝමෝන බලපෑම නිසා, තමන්ගේ පිරිමි හෝමෝන වල බලපෑම නිසා කොණ්ඩේ අඩු වෙන කෙනෙක්ට තමන්ගේ ඩෝන ඒරියා එක. එහෙම නැත්නම් පිරිමි හෝමෝන සම්බන්ධ වීමක් නොවන ඒරියා එකක් තියෙනවා. මේ ඒරියා එකේ තියෙන කොණ්ඩ අපි මේ ලබාගෙන කරන සර්ජරි එකක් තමයි කොණ්ඩේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා කියන්නේ. හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් තරමටම යන්න ඕන තරමටම කොණ්ඩේ උඩ කොටස අඩු වෙච්ච කෙනෙක් නම් අපි හිතන්නකෝ අපේ ගොඩක්ම සිනිඳු වෙලා. දැන් මේවා මොන ප්‍රතිකර්මය කරත් නැවත ප්‍රකෘතිමත් කිරීමට බෙහෙත් වලින් හෝ වෙනත් ඉන්ජෙක්ෂන් ට්‍රීට්මන්ට්ස් වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට යථා තත්ත්වයටපත් කරන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා මේ කෙනාගේ හොඳ ඒරියා එකෙන් කොණ්ඩ පඳුරු අරගෙන මේ කොණ්ඩේ හානි වෙච්ච ඒරියා එකට හොඳ පඳුරු බද්ධ කරන්න. මේක තමයි අපි හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි එකකදී ප්‍රධාන වශයෙන්ම කෙරෙන දේ, සරලව කිව්වොත්. සමහර ළමයි අපිට ඇවිල්ලා හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් වලට යොමු වුණාට අපි ස්කෑන් කරලා බලනකොට අපි දකිනවා මෙන්න මේ ඩෝන ඒරියා එකේ කොණ්ඩක්
බොහොම සියුම් වෙලා හෝ මේවයි අවශ්‍ය කරන මට්ටමට හොඳ නිරෝගී කොණ්ඩ නැති කට්ටියකුත් අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒ වගේ කෙනෙක් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි එකට යන එකේ ලොකු අවදානමක් තියෙනවා. මොකද මෙන්න මේ ඒරියා එක සාමාන්‍යයෙන් මේ ඩෝන ඒරියා එක විදියට ගන්න මේ වටකොණ්ඩය සාමාන්‍ය හෝමෝන වලට හෝමෝන කිව්වම පිරිමි හෝමෝන වලට සංවේදී කොණ්ඩ තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. හැබැයි මේ කොණ්ඩවල තත්ත්වය මේ කොණ්ඩවල ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන් අපේ ශරීරයේ වෙනත් අසනීපයක් තිබුණොත්. එහෙම නැත්නම් වෙන ග්‍රන්ථියක ගැටලුවක්, එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඌනතාවයක් තිබුණොත්, එහෙම නැත්නම් සමහර විටමින් වල ඌනතාවයක් තිබුණොත් ඒක මේ ඇඟේ ඕනම කොණ්ඩ ගහක් හැදෙන්න බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා මේ ඒරියා එකෙත් මේ කොටසෙත් කොණ්ඩ බොහොම තුනී වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ වගේ කෙනෙක් සර්ජරි එකට එකපාරම යොමු වෙන එක බොහොම අවදානම් සහිතයි. මොකද මේ කොණ්ඩ නිරෝගී නැත්තම් ඒ නිරෝගී නොවන කොණ්ඩ අරගෙන අපි බද්ධ කරලා අපිට හොඳ සාර්ථක රිසල්ට් එකකට යන්න අමාරුයි. නමුත් හෝමෝන බලපෑමෙන් මේ මුළු කොටසම අඩු වුණත් මෙන්න මේ ඒරියා එකේ හොඳ නිරෝගී පඳුරු තියෙනවා නම් මෙතනින් කොටසක් ඩැමේජ් කරන්නේ නැතුව එකක් කර එකක් පඳුරු අපිට බොහොම පරිස්සමට අරගෙන අපිට මෙන්න මේ ඒරියා එකට බොහොම පරිස්සමට බද්ධ කරන්න පුළුවන්. එහෙම කරලා අපිට මේ ඒරියාස් දෙකේම කොණ්ඩේ එක සමානව තියෙන විදියට කෙනෙක්ගේ බද්ධ කිරීමකින් පස්සේ අපිට ඒ කෙනාට අවශ්‍ය කරන විදියට මේ ඒරියාස් දෙක සමාන කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකෙදි වඩාත්ම වැදගත් වෙන්නේ මේ ඒරියා එකේ තියෙන පඳුරු වල නිරෝගීකමයි. එහෙම ගත්තම පඳුරක තියෙන ගස් ගාන සහ ඒ ගස් හැම එකක්ම හොඳ ඝනකමක තියෙනවද කියන එකයි තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපි මෙතනින් අපිට මේ ඒරියා එකක් කවර් කරන්න අවශ්‍ය කරන පඳුරු ප්‍රමාණය ගන්න පුළුවන් නම් අපි ඒ වෙලාවට ඒ කෙනාගේ මේක බද්ධ කිරීමකට ඒ කෙනාව සූදානම් කරනවා. එතනදී අපි මෙන්න මේ ඒරියා එක හිරිවැට්ටීමකට ලක් කළා අපිට අවශ්‍ය පඳුරු ප්‍රමාණය ලබාගෙන ඒ පඳුරු අදාළ උෂ්ණත්වය සහ pH අගයන් මේන්ටේන් කරලා තියාගෙන ඊට පස්සේ ඒ ටික අරගත්තට පස්සේ මේ ඒරියා එක හිරිවැට්ටීමකට ලක් කළා මේ ඒරියා එකට ලස්සනට බද්ධ කරනවා. ඒ බද්ධ කරනකොට වඩාත්ම වැදගත් වෙන්නේ මේ ඒරියා එකට දැන් මෙතනින් ගන්න පුළුවන් ඒ ප්‍රමාණය තමයි අපිට බද්ධ කරන්න වෙන්නේ. සමහර කට්ටියකගේ හිසේ කොණ්ඩේ අඩුවීම ඉස්සරහා කොටසේ විතරක් වෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒ ප්‍රමාණයට විතරක් අවශ්‍ය පැල ප්‍රමාණය අරගෙන අපි බද්ධ කිරීම කරනවා. සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝගේ හිස් මුදුන විතරක් අඩු වෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒකට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරන් අපි බද්ධ කිරීම කරනවා. සමහර කට්ටියක් ඉන්නවා මෙන්න මේ කියන මුළු කොටසම හෝමෝන බලපෑමට ලක් වෙලා තුනී වෙලා ඩැමේජ් වෙලා ගිහිල්ලා තියෙන කට්ටිය ඉන්නවා. එතකොට මේකෙන් ගන්න පුළුවන් මුළු ප්‍රමාණය අරගෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් මේ ප්‍රමාණය තියෙන ප්‍රමාණයෙන් 50%ක් 60ක් තමයි උපරිම ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය තමයි අපිට මේ මුළු ඔක්කොටම බෙදලා ලස්සනට බද්ධ කිරීම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කොයි වෙලාවෙ වුණත් අපි ඒ කරන කෙනා කරනකොට දැන් බද්ධ කිරීම කරනකොට අපේ වගකීම තමයි ඉස්සරහා බොහොම ලස්සනට නැචරල් විදියට හෙයාර් ලයින් එක එන්න ඕන. එතකොට ඒ නැචරල් විදියට හෙයාර් ලයින් එක අරගෙන ඒ හෙයාර් ලයින් එකක් හදන කොටත් ඒකේ අවශ්‍ය කරන ප්‍රින්සිපල්ස් තියෙනවා. ඒ කියන්නේ මූණේ මේ තුනෙන් එකේවා තුනක් තියෙනවා. මෙන්න මේ කොටස් තුන දල වශයෙන් එක ගානක තියෙන්න ඕන. ඒ වගේම අපි මේ වගේ ඒරියා එකකදී පටන් ගත්තත් අපිට අවශ්‍ය කරන පඳුරු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් හැකියාවත් එක්ක ඒ ඉන්න කෙනාගේ වයසත් එක්ක සහ මූණේ මසල් ඇටැච්මන්ට්ස් උත් එක්ක තමයි අපි හෙයාර් ලයින් එකක් ඩිසයින් කරන්නේ. හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකදී හෙයාර් ලයින් එකක් ඩිසයින් කරන විදියත් හරිම වැදගත්. මොකද අපිට හිතන තැන්වල කෙනෙක්ගේ හෙයාර් ලයින් එකක් ඩිසයින් කරන්න බෑ. මොකද මේ මූණේ තියෙනවා මසල්ස්. එහෙම නැත්නම් පේශීන් තියෙනවා. ඒ පේශීන් වල මූව්මන්ට් එක, ඒ කියන්නේ මූණේ ඉරියව් වෙනස් වීමත් සමග හෙයාර් ලයින් එක උඩ පල්ලෙහා යන්නේ නැති විදියට තමයි හෙයාර් ලයින් එකක් ඩිසයින් කරන්න ඕන. මොකද මේ මූණේ තියෙන මසල්ස් වලට ඇටච් වෙන විදියට හෙයාර් ලයින් එකක් ඩිසයින් කරොත් ඒ කෙනා කතා බහ කරනකොට හෙයාර් ලයින් එක උඩ පල්ලෙහා යනකොට ඒකට අපි පොත්වල කියනවා කොමඩි අපියරන්ස් එකක්. එහෙම නැත්නම් විග් එකක් දාලා වගේ අපියරන්ස් එකක්
කෙනෙක්ට බැලුව ගමන් පේන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැති වෙන විදියට තමයි hair line එක ඩිසයින් කරන්න ඕන. ඒ වගේම hair line එක ඩිසයින් කරනකොට ඊටාම වැදගත් දේ තමයි මේ මූණේ සාමාන්‍ය කොටස් තුනකට බෙදනවා. ඒ කියන්නේ නහය පල්ලෙහා ඉඳන් නිකට දක්වා තියෙන කොටසයි නහය පල්ලෙහා ඉඳන් මේ නහය උඩම මේ ඇහිබැම දෙක අතර තියෙන කොටසයි ඇහිබැම දෙක අතර ඉඳන් මේ උඩ hair line එකට තියෙන කොටසයි මේ තුන සාමාන්‍යයෙන් කෙනෙක්ගේ දල වශයෙන් එක සමාන කොටස් තුනකට වෙන් කරනවා. අපි දැකලා තියෙනවා ගොඩක් තැන්වල කොණ්ඩේ හිටවනකොට ඒගොල්ලෝ hair line එක ගොඩාක් පිටිපස්සට කරලා පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ හිටවන්නේ කොණ්ඩ පඳුරු බොහොම අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා තමන් කොණ්ඩේ හිටවන්න පටන් ගන්න ඒරියා එකේ ඉඳන් බොහොම මගට ඇවිල්ලා නවත්තන්න. එහෙම නැත්නම් මගින් පටන් අරගෙන තමන්ට කවර් කරන්න ඕන ඒරියා එකට යන්න පුළුවන් වෙන විදියට ඒගොල්ලෝ ටිකක් ගොඩක් උඩින් කොණ්ඩ හිටවන්න පටන් ගන්නවා. නමුත් ඒ කෙනාගේ වයස අනුව ඒක සමන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දන්නවා බොහොම තරුණ ළමයෙක්ගේ කොණ්ඩේ ගොඩක් උඩින් හිටවන්න පටන් ගත්තොත් එයාගේ ගොඩාක් ලොකු නළලක් පේන්න ගත්තොත් එහෙම එයාට ලොකු වයසක් තියෙන කෙනෙක් වගේ බැලු බැලමට පේන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්ත සාමාන්‍ය කෙනෙක් ටිකක් වයස වැඩි කෙනෙක් ආවොත් එහෙම අපි ඒ කෙනාගේ වයසට ගැලපෙන්න තමයි hair line එක ඩිසයින් කරන්න ඕන. අපි මේක 3න් 1ක දුරක් අරගෙන එතන ඉඳන් තව පොඩ්ඩක් මිලිමීටර කිහිපයක් උඩට අරගෙන හිටෙව්වට කමක් නැහැ. නමුත් ගොඩක් උඩට කරලා හිටෙව්වොත් එහෙම ඒ කෙනා සර්ජරි එකෙන් පස්සෙත් ඒ ගැන සතුටක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය සර්ජරි එකේදී hair line එක හදන්න ඕන ඒ කෙනාගේ naturally hair line එක තිබිච්ච ඒරියා එකක් බලලා සහ තමන්ගේ ඒජ් එක ඒ කෙනාගේ ඒජ් එක වයසට ගැලපෙන විදියට තමයි hair line එක ඩිසයින් කරන්න ඕන. ඔයගොල්ලෝ දැකලා ඇති ડોක්ටර් hair එකේ අපි ඩිසයින් කරන hair lines කොහොමද තියෙන්නේ කියලා. ඒවා බොහොම natural විදියට තමයි ඒ angles හැමදේම අපි හදලා තියෙන්නේ. front line එක ඩිසයින් කරනකොට අපි කිව්වා එයාගේ වයසට ගැලපෙන්න තමයි අපි හදන්නේ කියලා. අපි too much ඉස්සරහට ගන්නෙත් නැහැ. හැබැයි අපි ගොඩක් පිටිපස්සට කරන්නෙත් නැහැ. ඒ වගේම අපි දැනගන්න ඕන මේ කොණ්ඩ හිටවනකොට ඉස්සරහම line එකේ තියෙන කොණ්ඩ single hair grafts. එහෙමත් නැත්නම් තනි කොණ්ඩයක් තියෙන පඳුරු වලින් තමයි ඉස්සරහම lines හදන්න ඕන. ඒක තමයි එතකොට ගොඩක් අර pluggy look එකක් එන්නේ නැතුව බොහොම natural subtle lines විදියට තමයි පළවෙනි line කිහිපය ගන්න ඕන. ඒ වගේම hair line එක ගැන කියනකොට කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ අහනවා ડોක්ටර් මගේ hair line එක ඇයි මෙහෙම රවුමට හිටවන්න බැරි ඇයි කියලා. hair line එකක් හදනකොට අපි දන්නවා මේ number 1 areas අපි correct කරනකොට සමහර කට්ටිය අහනවා මේ area එක transplant කරනකොට ડોක්ටර් මෙහෙම transplant කරන්න බැරි ඇයි කියලා. හරිද? එතකොට මම කියන්න කැමති මෙහි විදියට hair line එක පිහිටන්නේ ගෑන් ළමයින්ගේ. එහෙම නැත්නම් female hormones වලින් මේ හරිය කොණ්ඩේ maintain කරනවා. පිරිමි ළමයින්ගේ මේ හරිය කොණ්ඩේ එන්න අඩු වෙලා තමයි පිරිමි ළමයින්ගේ විදියට මේ විදියට hair line එක පිහිටන්නේ. එතකොට අපි කොණ්ඩේ බද්ධ කිරීමක් කරනකොට කවදාවත් මෙන්න මේ angle එක නැති වෙන විදියට මෙහෙම රවුමට කොණ්ඩේ හිටෙව්වොත් එහෙම මේ කෙනා දිහා බලනකොට එයාගේ හෝමෝන වල වෙනසක් තියනවා වගේ look එකක් දැනෙන්න පුළුවන්. එතකොට මේ ඒරියා එක ෆීමේල් හෝමෝන්ස් වලින් තමයි රඳවගෙන ඉන්නේ. මේල් හෝමෝන්ස් වලින් තියෙන කෙනෙක්ගේ කවදාවත් මේ ඒරියා එකේ කොණ්ඩේ පිහිටන්නේ නැහැ. ඒක නිසා අපි කොණ්ඩේ හිටවීමක් එහෙම නැත්නම් කොණ්ඩ බද්ධ කිරීමක් කරනකොට මේ ඒරියා එක අවොයිඩ් කරලා අපි පිරිමි ළමයෙක්ගේ විදියට මේක naturally මේ පොඩි කර්ව් එකක් තියලා තමයි අපි කොණ්ඩ බද්ධ කිරීමක් කරන්න ඕන. ඒ වගේම කොණ්ඩ හිටවනකොට ඉස්සරහම lines මම කිව්වා වගේ single hair grafts එහෙම නැත්නම් තනි කොණ්ඩ තියෙන විදියට තමයි අපි හිටවන්නේ පළවෙනි පේලි කිහිපය. ඊට පස්සේ තමයි කොණ්ඩගස් 2 කොණ්ඩගස් 3 පඳුරු වලින් තමයි ඊට පස්සේ ඒරියාස් වලින් තමයි ඒවා පඳුරු හිටවන්න පටන් ගන්නෙ. එතකොට කොණ්ඩේ හිටවනකොට අපි දන්නවා මේක හොඳ නිදර්ශකයක් නෙමෙයි. නමුත් මම කියන දේ පැහැදිලි කරන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. එතකොට අපි කොණ්ඩේ බද්ධ කිරීමක් කරනකොට අපි කොයි වෙලාවෙත් ඉස්සරහ angles වලට තමයි කොණ්ඩේ හිටවන්නේ. එතකොට ඒ හරිය කොණ්ඩේ තමන්ගේ naturally පිහිටලා තියෙන angles වලට කොණ්ඩේ හිටෙව්වම කොණ්ඩේ එක එක පැත්තට යන්නේ නැතුව naturally තමන්ට අවශ්‍ය විදියට පීරන්න. එහෙම නැත්නම් අනිත් area සමග ඒක බොහොම ගැලපෙන විදියට කොණ්ඩේ සකසා ගන්න පුළුවන් වෙන විදියට තමයි හිටවන්නේ.
ඒත් එක්කම තව කට්ටියකට තියෙනවා ගැටලුවක්. සමහර තැන්වල කොණ්ඩේ ඉඳුවම කොණ්ඩ පඳුරු අතර තියෙන දුර ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් naturally එක වර්ග සෙන්ටිමීටරයක කොණ්ඩ පඳුරු සාමාන්‍යයෙන් 75ක් 100ක් විතර තියෙනවා. 75 to 100 grams per square centimeter. හැබැයි කොණ්ඩ බද්ධ කිරීමකදී කවදාවත් මේ 75ක් 100ක් විතර කොණ්ඩ හිටවන්න ගියොතින් එහෙම පඳුරු එහෙම නැත්නම් grafts හිටවන්න ගියොතින් මෙතනදී මේ ඒරියා එකේ හිටවපු කොණ්ඩ පඳුරු වලින් 50ක් විතර පැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි බද්ධ කිරීමක් කරනකොට ඒ ඒරියා එකේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ට ගැලපෙන්න තමයි අපි කොණ්ඩ පඳුරු බද්ධ කිරීමක් කරන්න ඕන. එතකොට අපිට තියෙනවා ලිමිටේෂන් එකක්. එතකොට මේ ඒරියා එකට අපි දන්නවා වත්තක උනත් පඳුරු ඒ කියන්නේ ගස් වවනකොට උනත් ගස් දෙකක් අතර පොඩි ගැප් එකක් තියන්න කියලා කියනවා. නමුත් මේ ගැප් එක ගොඩාක් වැඩියෙන් තියෙන තැන් අපි දැකලා තියෙනවා. එතකොට අපි ඉන්ටර්නැෂනලි අපි දන්නවා වෙනත් රටක ගිහිල්ලා බද්ධ කිරීමක් කරත් උපරිම ගන්න පුළුවන් එක වර්ග සෙන්ටිමීටරයකට පඳුරු 40ක් 45ක් විතර තමයි ගන්න පුළුවන්. හැබැයි ওই පඳුරු 40ක් 45ක් බද්ධ කිරීම බොහොම ප්‍රමාණවත්. මොකද වර්ග සෙන්ටිමීටරයකට අපිට නැචරල් එකට කිට්ටු කරන්න තමයි අපිට පුළුවන්. එතකොට මේක හිටවන්නේ අපි කොණ්ඩ ගස්, තනි ගස්, දෙකේ ගස්, කොණ්ඩ දෙක තුනේ පඳුරු එහෙම මික්ස් එකක් තමයි ওই වර්ග සෙන්ටිමීටර ඇතුළට එන්නේ. එතකොට මෙතන කොණ්ඩ වලින් ගත්තම කොණ්ඩ 100ක් විතර තියෙන්න පුළුවන්. තියෙන විදියට තමයි අපි මේක සකසන්නේ. එතකොට බොහොම නැචරල් රිසල්ට් එකක් අපිට ලබා ගන්න පුළුවන්. තව කෙනෙක්ට අවශ්‍ය නම් මේක තවත් වැඩි කරන්න පඳුරු ප්‍රමාණය. එතකොට අපි කියනවා පළවෙනි අවස්ථාවේදී කොණ්ඩ පඳුරු 40ක් 45ක් වර්ග සෙන්ටිමීටරයට බද්ධ කරලා ඊට ඒ ටික වැවෙන්න දීලා අවුරුද්දකට පස්සේ තව 20ක් 30ක් ඒ වර්ග සෙන්ටිමීටරයට බද්ධ කිරීමක් කරගන්න කියලා. මොකද පළවෙනි පාර 75ක් 100ක් බද්ධ කරන්න ගියොතින් එහෙම මේ ඒරියා එකේ හැමත් ගොඩක් තුවාල වෙලා මේ ඒරියා එකේ බද්ධ කරපු ගසුත් 50ක් විතර පැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ලොකු අවදානමක් තියෙන වැඩක්. අනිත් එක එහෙම බද්ධ කරන්න ගියොතින් එහෙම ගොඩක් වෙලාවට ඒරියා එක කවර් කරන්නත් බැරි වෙනවා. අපි දැකලා තියෙනවා සමහර ආයතනවල පිටිපස්සෙන් ගොඩක් අරගෙන ඉස්සරහා බොහොම පොඩ්ඩක් ළඟ හිටවනවා. හැබැයි ඒගොල්ලෝ මේ කිසිම දෙයක් කවර් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට පේෂන්ට්ලට අන්තිමට හිතුරු වෙන්නේ ඉස්සරහා අඟල් දෙකක විතර අඟලක විතර පටියක්. එහෙම නැත්නම් ඇඟිලි දෙක තුනක විතර පටියක් විතරක් බද්ධ කරනවා පිටිපස්සට කොණ්ඩේ හිටවීමක් කරන්නේ නැතුව. එතකොට ඒ පේෂන්ට් හැමදාම මේ ඒරියා එක තට්ටේ විදියට තියෙන්න පුළුවන්. මොකද ඒ බද්ධ කිරීම කරන අවස්ථාවේ මේ ඒරියා එකේ කොණ්ඩේ තිබුණත් බද්ධ කරලා අවුරුද්දක් දෙකක් හෝ කිහිපයක් යනකොට මේ ඒරියා එකෙත් කොණ්ඩේ අඩු වෙන්න පුළුවන්. ඒක නිසා කොණ්ඩේ බද්ධ කරන කෙනාගේ වගකීම තමයි මේ මුළු ඒරියා එකටම බද්ධ කරන්න කොණ්ඩ ගැළපෙන ප්‍රමාණයක් තියලා තමයි Tamanට දැනට අවශ්‍ය ප්‍රමාණය අරගෙන බද්ධ කිරීම කරන්න ඕන. මොකද අපි කොයි වෙලාවෙත් බලන්න ඕන Tamanගේ පවුලේ පැටර්න් එක මොකක්ද කියලා. පවුලේ ඉන්නේ ගොඩක් මෙන්න මේ ඒරියා එකම අඩු කට්ටිය නම් තමන් දැනට ඉන්න වයස අනුව තමන්ගේ දැනට කොණ්ඩේ ගිහිල්ලා තියෙන පොඩි කොටසක් නම් මේ කොටසට ගැලපෙන්න තමයි මේ ඒරියා එකෙන් කොණ්ඩ අරගෙන බද්ධ කරන්න ඕන. මොකද එහෙම නැත්තම් පස්සේ කාලෙකදී මේ ඒරියා එක කොණ්ඩ අඩු වුණොත් එහෙම ඒකට අවශ්‍ය කරන ගන්න අවශ්‍ය කරන කොණ්ඩ පඳුරු ප්‍රමාණය පිටිපස්සේ නැති වෙන්න පුළුවන්. වැදගත්ම කාරණයක් තමයි සමහර තැන්වලින් සමහරුන්ට කියනවා එහෙම නැත්නම් සමහර පේෂන්ට්ලා හිතාගෙන ඉන්නවා මේ පිටිපස්සෙන් පඳුරු අරගෙන බද්ධ කරාට පස්සේ ඒ පඳුරු ආපහු පිටිපස්සේ වැවෙනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේවත් අවයව. එතකොට මෙතනින් එකක් ගලවලා ඒක මුලත් එක්ක අරගෙන අපි ඉස්සරහට බද්ධ කරොත් පිටිපස්සට ඒ පඳුර අඩු වෙනවා. ඒක නිසා ඒක ආපහු පිටිපස්සේ වැවෙන්නේ නැහැ. අපි දැන් හොඳටම දන්නවා අපේ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට කිඩ්නි එකක් කෙනෙක් දුන්නොත් ඒ දුන්න කෙනාට ආපහු කිඩ්නි එකක් වැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොණ්ඩ ගසුත් ඒ වගේ. කොණ්ඩවලත් මුලත් එක්කම ගලවලා අරගෙන වෙන තැනකට බද්ධ කරාට පස්සේ ආපහු ඒක පරණ තැන ආයෙ වැවෙන්නේ නැහැ. ඒක නිසා මේ පිටිපස්සේ ඒරියා එකෙන් ගන්න පුළුවන් මුළු පැල ප්‍රමාණය සමහර විට පඳුරු 4000ක් 5000ක් හෝ 6000ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. මේ ගන්න පුළුවන් ප්‍රමාණය
තමන්ගේ කොණ්ඩේ අඩු වෙන්න පුළුවන් මුළු ඒරියා එකටම බෙදලා ලස්සනට බද්ධ කිරීමක් කරන්න ඕන. ඒක නිසා යම්කිසි කෙනෙක් ජීවිතේ තරුණ ළමයෙක් අවුරුදු 20 30 ගානක 20යි 30යි අතර කෙනෙක් කියන්නකෝ ඒ කෙනා දැනට තමන්ගේ කොණ්ඩේ අඩු වෙලා තියෙන ඉස්සරහා භාගේ හෝ පිටිපස්සේ භාගේ වෙන්න පුළුවන්. එතකොට බද්ධ කිරීමකට යනකොට මේ මුළු ඒරියා එකෙන් ගන්න පුළුවන් ප්‍රමාණය කොටසක් තමයි ඒරියා එකට බද්ධ කරගන්න ඕන. ඒක නිසා ඉතුරු ප්‍රමාණය තමන්ගේ ඩෝන ඒරියා එකෙම තියෙන්න දෙන්න ඕන. යම්කිසි කාලයකදී තමන්ගේ අනිත් කොටසත් අඩු වුණොත් එහෙම ඒකෙන් අදාළ පඳුරු ප්‍රමාණය අරගෙන ඒ කොටසට බද්ධ කරගන්න පුළුවන් වෙන්න. තවත් වැදගත් කාරණයක් තමයි බද්ධ කිරීමක් කරනකොට ඉස්සරහා බොහොම ළඟ බද්ධ කිරීම කරලා අපි පිටිපස්සට යනකොට චුට්ට බද්ධ කිරීම අතර ગેප් එක වැඩි කරලා තමයි බද්ධ කිරීම කරන්නේ. මොකද ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ වටේ තියෙන ඒරියා එකෙන් ගන්න කොණ්ඩ පඳුරු 150. ඒ කියන්නේ මේ ඒරියා එකේ තියෙනවා නම් පඳුරු ප්‍රමාණයක් ඒකෙන් භාගයක් තමයි උපරිම අපිට ගන්න පුළුවන්. මොකද අපි වටේ තියෙන කොණ්ඩ පඳුරුත් ඉතුරු කරන්න ඕන. මොකද යම්කිසි විදියකට වටෙත් වැහෙන්න ඕන කොණ්ඩ ගත්තට පස්සෙත්. එතකොට ඒ අරගන්න කොණ්ඩ පඳුරු ප්‍රමාණය සමහර වෙලාවට එකම ගානට අපි හිතන්නකෝ වර්ග සෙන්ටිමීටර 40 ගානේ වගේ බද්ධ කරගෙන ගියොත් එහෙම අපිට ඉස්සරහා භාගෙ විතරයි බද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ ඒරියා එකම කවර් කරන්න නම් අපි මේ ඉස්සරහා වර්ග සෙන්ටිමීටර 3ක් විතර ගියාට පස්සේ අපි එතනින් එහාට කොණ්ඩ බද්ධ කරනකොට ඒව අතර පොඩ ગેප් එක වැඩි කරගෙන ගිහිල්ලා ආයි පිටිපස්සට යනකොට ආයි ગેප් එක චුට්ට අඩු කරලා තමයි අපි මේක සම්පූර්ණයෙන්ම කවර් කරන්නේ. මොකද අපේ කොණ්ඩේ වැවෙනකොට මේ වැවෙන කොණ්ඩේ අපි පීරනකොට පිටිපස්සට ඒ කොණ්ඩ වලින් එනවා කවරේජ් වැලියු එකක්. මොකද මෙතන තියෙන කොණ්ඩ ගහ අපි පීරනකොට ඒ කොණ්ඩ ගහ පිටිපස්සට එකතු වෙනවා. දෙවෙනියට තියෙන කොණ්ඩ ගහත් පිටිපස්සට එකතු වෙනවා. අපිට එහෙම කොණ්ඩ ගස් එකතු වීම නිසා කොණ්ඩ වලින් මේ හරියට තට්ටුවක් හදා ගන්න පුළුවන්. ඒක නිසා අපි ගොඩක් රෙකමන්ඩ් කරනවා එන්න චුට්ටක් ඈත් කර හරි මේ මුළු ඒරියා එකම කවර් කරන්න පුළුවන් තරමට කොණ්ඩ පඳුරු අරගෙන බද්ධ කිරීමක් කරගන්න කියලා. මොකද එකම ඩෙන්සිටි එකකින් ගියොත් එහෙම අපි භාගයක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා නැවැත්තුවොත් එහෙම ඒ කෙනාගේ පිටිපස්ස හැමදාටම මේ හරිය හිස් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් රටවල් වල ගිහිල්ලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරනකොට විශේෂයෙන්ම ටර්කි වගේ රටවල් වල ඒගොල්ලෝ මුල් අවස්ථාවේදී කොණ්ඩ පඳුරු ප්‍රමාණයක් අරගෙන ඉස්සරහා භාගෙ විතරක් කවර් කරලා දෙනවා. ඒ මොකද එකම ඩෙන්සිටි එකෙන් ඒගොල්ලෝ යන්න උත්සාහ කරනවා පුළුවන් තරම් ඉස්සරහා භාගෙට විතරක් කවර් කරන්න. මොකද එතකොට ඒ පේෂන්ට්ගේ පිටිපස්ස භාගෙ ට්‍රාන්ස්ප්ලාන්ට් කරගන්න ඒ පේෂන්ට් ආයි දෙවෙනි වතාවත් සර්ජරි එකට යොමු වෙන්න පස්සේ කාලෙකදී සිද්ධ වෙනවා. නමුත් දෙවෙනි වතාවේදීත් ඒගොල්ලෝ සර්ජරි එක කරොත් කරන්නේ අර තුවාල හොඳ වෙනකොට ඒ තැන් ඇකිලීම නිසා වටේ තියෙන කොණ්ඩ ගස් ලං වෙනවා. එතකොට තව කොටසක් ගන්න පුළුවන්. ඒ ගන්න කොටස අරගෙන ඒගොල්ලෝ සමහරලාට පිටිපස්ස බද්ධ කිරීම කරනවා. ડોක්ටර් හැයා එකේ අපි පුළුවන් තරම් උත්සාහ කරන මේ මුළු ඒරියා එකම බද්ධ කිරීමකින් පුළුවන් තරම් හොඳට කවර් කරලා දෙන්න පළවෙනි පාර. බද්ධ කිරීමකට කොණ්ඩ පැල පඳුරු මේ හරියෙන් අපි හිතන්න අපි එක්ස්ට්‍රැක්ට් කරලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි පඳුර ගන්න තැන අපි සිලින්ඩරයක් වගේ අපි ඩ්‍රිල් කරන ටූල් එකකින් කපලා අරගන්නවා. ඒක තමයි ෆොලිකියුලර් යුනිට් එක්ස්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. මේ විදිහට අරගන්න බද්ධ කිරීමට පඳුරු ගත්තම ඒ සිදුර සියුම් සිදුරක් නම් ඒ සිදුර ඇකිලිලා එතන කවර් වෙනවා. එතකොට ඊට අවට තියෙන අනිත් කොණ්ඩ ගස් ටික අපි ඉතුරු කරලා තමයි ඊට එකකට එකක් ළඟ නැතිව තමයි පඳුරු ගලවන්න ඕන. එතකොට මේ ඩෝන ඒරියා එකේ අපි පඳුරක් ගැලෙවුවම ඒ ගන්න තැන තුවාලේ හොඳ වෙනකොට ඒ තුවාලේ ඇකිලෙනවා. ඒ විදිහට ඩෝන ඒරියා එක ටයිට් වෙනවා කියලා දෙයක් වෙනවා. ඒ විදිහට ඩෝන ඒරියා එක ඇකිලීම නිසා අර වටේ තියෙන කොණ්ඩ ගස් වලින් මේ ඒරියා එක හොඳට සාමාන්‍ය විදිහටම කවර් වෙලා යනවා. සාමාන්‍යයෙන් අපි සර්ජරියක් කරාම අපි දවස් 3ක් අපි දාලා තියෙනවා ස්ටෝරීස් දානවා මගේ ෆලෝවර්ස්ලා දැකලා ඇති. එහෙම නැත්නම් දවස් 14න් ආවමත් අපි ස්ටෝරීස් දාලා පෙන්නනවා. මොකද දවස් 3න් ඇකිලිලා තියෙන කොච්චර ප්‍රමාණයක්ද දවස් 14ක් වෙනකොට කොච්චර ප්‍රමාණයක් කවර් වෙලා තියෙනවද සහ මාස 3-4ක් ගියාට පස්සේ පේෂන්ට් කෙනෙක් අපිට නැවතාම හෝ මාස 6කින් විතර ආවමත් අපි ඩෝන ඒරියා එකේ වීඩියෝස් එහෙම අපි පෙන්නලා දාලා තියෙනවා.
ඔයගොල්ලන්ට අපේ channels වලට ගියාම බලන්න පුළුවන්. මොකද මේක කොච්චර හොඳට කව වෙනවද කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. එතකොට මේ ඒරියා එකේ කොටසක් අඩු වුණාට ඒ අඩු වෙච්ච ප්‍රමාණය දැනෙන්නේ නැති වෙන විදියට අරගත්තොත් අපිට මේ ඒරියා එකට බද්ධ කරාම එතකොට හැම පැත්තම බැලන්ස් වෙලා යනවා. හැබැයි මෙන්න මෙහෙම කට්ටියකුත් ඉන්නවා. සමහර කට්ටියගේ ඩෝන ඒරියා එක බොහෝම පටුයි. ඒ කියන්නේ තමන්ගේ ෆැමිලි එකේ කොණ්ඩ හෝමෝන වලට බලපෑමට ලක් වෙන්නේ නැති කොණ්ඩ ප්‍රමාණය බොහෝම සියුම් පටියකට විතරක් සීමා වෙන කට්ටියකුත් ඉන්නවා. මෙහෙම කෙනෙක් සර්ජරි එකට යනකොට පොඩි අවධානමක් තියෙනවා. මොකද තමන්ගේ බෝල්නස් ඒරියා එක. එහෙම නැත්නම් කොණ්ඩේ අඩු ඒරියා එක කවර් කරන්න අවශ්‍ය කරන පැල ප්‍රමාණය මෙන්න මේ පොඩි සියුම් පටියක් වගේ ඩෝන ඒරියා එකෙන් එක පඳුරක් ඇර පඳුරක් ගත්තත් කවර් කරන්න අවශ්‍ය ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක තමයි තමන්ගේ තියෙන ඒරියා එකෙන් ගන්න පුළුවන් පැල ප්‍රමාණය අරගෙන ඉස්සරහා ඉඳන් තමන්ට කැමති නම් පළවෙනි භාගය හෝ සාර්ථකව බද්ධ කිරීමක් කරගන්න පුළුවන්. මොකද කෙනෙක්ගේ ඉස්සරහින් බැලුවම තමයි මූණේ ෆ්‍රේම් එක සාමාන්‍යයෙන් හොඳට ෆ්‍රේම් එක හදාගන්න පුළුවන්. හැබැයි මේ වැවෙන කොණ්ඩ චුට්ටක් දිගට වැවෙන්න දීලා පිටිපස්සට පොඩි කවර් එකක් ගන්න පුළුවන්. හැබැයි මේ ඒරියා එකට කවර් කරන්න තරම් තමන්ගේ අර පොඩි ඩෝන ඒරියා එකෙන් පඳුරු ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම ඒ වගේ කට්ටියට මේ ඩෝන ඒරියා එකෙන් ගන්න ප්‍රමාණයට තමන්ගේ රැවුල එහෙම නැත්නම් බියර්ඩ් එකේ යට කොටසෙන් අපි දන්නවා බියර්ඩ් එකේ මෙන්න මේ යට කොටසට අපි කියනවා ෂැඩෝ ඒරියා එක කියලා. මෙන්න මේ ෂැඩෝ ඒරියා එකෙනුත් යම්කිසි ග්‍රාෆ්ස් ප්‍රමාණයක් අරගෙන අපිට මෙන්න මේ කවර් කරන ඒරියා එක තව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඒකෙදිත් පොඩි අවධානමක් තියෙනවා. බියර්ඩ් එක ගොඩක් වැඩිපුර බියර්ඩ් එක අරගෙන ට්‍රාන්ස්ප්ලාන්ට් කරොත් ට්‍රාන්ස්ප්ලාන්ටඩ් හෙයා එක එහෙම නැත්නම් මේ බද්ධ කරන ලද කොණ්ඩේ වැවෙනකොට පොඩ්ඩක් සාමාන්‍ය කොණ්ඩ ගස් වලට වඩා ටිකක් වැවෙනකොට කර්ලි ගතියක්. මොකද රැවුල සමහර වෙලාවට ටිකක් ඝනකමට ටිකක් රැලි වගේ වැවෙන්න පුළුවන් දිගට වැවෙනකොට. ඒක නිසා රැවුල වැඩිපුර අරගෙන බද්ධ කරන්නේ නැතුව කොණ්ඩ ගස් ප්‍රමාණයට සාපේක්ෂව රැවුල අඩුවෙන් එන විදියට තමයි මේකට මික්ස් කරලා බද්ධ කරන්න ඕන. නමුත් මේ දෙකම යූස් කරන්න පුළුවන් ටිකක් එක්ස්ට්‍රීම් බෝල්නස් තියෙන කෙනෙක්ට තමන්ගේ ඒරියා එක පුළුවන් උපරිමයට කවර් කරන්න. ඒකත් එක ක්‍රමයක්. එහෙම නැත්තම් සමහර වෙලාවට පළවෙනි පාර ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ අවුරුද්දකට පස්සේ මම කලින් කිව්වා තුවාල ඇකිලිම නිසා ආයේ මේ ඒ ඩෝන ඒරියා එක ලස්සනට කවර් වෙලා යන නිසා ආයෙ පාරක් අවුරුද්දකට පස්සේ පළවෙනි පාර ගත්ත පඳුරු ප්‍රමාණය නෙමෙයි හැබැයි ඊට අඩු ප්‍රමාණයක් බොහොම පරිස්සමට ආයෙ ගලවලා ගන්නත් පුළුවන්. එහෙම දෙවෙනි පාර අවුරුද්දකට විතර පස්සේ එක්ස්ට්‍රැක්ෂන් එකක් කරනකොට ඒ අවස්ථාවේදී බියර්ඩ් එකත් අරගෙන අන්න මික්ස් කරලා ඉවර වෙලා ඉතුරු ඒරියා එකට ගත්තොත් ඒක වඩා සාර්ථකයි. පළවෙනි පාරම මේ ඒරියා එකයි බියර්ඩ් එකයි දෙකම අරන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවට වැඩිය පළවෙනි පාර ඩෝන ඒරියා එකෙන් අරන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා දෙවෙනි පාර ඩෝන ඒරියා එකෙන් ගන්න ටිකට බියර්ඩ් එක මික්ස් කරලා ඉවර වෙලා ඉතුරු ටික ට්‍රාන්ස්ප්ලාන්ට් කරගන්න පුළුවන් නම් ඒක ඊට වඩා සාර්ථක විදියට ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්න පුළුවන් බව අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි සමහර පවුල්වල කොණ්ඩේ යන්නේ ඉස්සරහා ඉඳන් පිටිපස්සට තමයි කොණ්ඩේ අඩු වෙන්නේ. මෙහෙම කෙනෙක්ට දැන් ඉස්සරහා ලයින් එක පිටිපස්සට එනකොට මෙයාගේ දැන් තාම වයස අඩු වෙන්න පුළුවන් අවුරුදු 30ක් හෝ 30ට අඩු කෙනෙක් වුණත් එයාට මේ ඉස්සරහා කොටස නැතුව ඉන්නේ නැතුව ඒ ටිකට අවශ්‍ය බද්ධ කිරීම කලින්ම කරාට කමක් නැහැ. මොකද තමන්ගේ වයසත් එක්ක ඉතුරු ටික පිටිපස්සේ තව අඩු වෙනකන් ඉඳලම ට්‍රාන්ස්ප්ලාන්ට් එකට යන්න හිටියොත් එයාගේ ජීවිතේ වැදගත්ම කාලයක් එයා ඉස්සරහා කොණ්ඩේ නැතුව තමයි ඉඳලා තියෙන්නේ. ඒක නිසා ටිකක් කලින් වුණත් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්න පුළුවන් ඉස්සරහා ඉඳන් පිටිපස්සට අඩු වෙන කෙනෙක්ට. මොකද එයා තමන්ගේ ඉස්සරහා ඉඳන් පිටිපස්සට අඩු වෙනකොට ඉස්සරහා කොටස අඩු වෙන අවස්ථාවේදී ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරත් පස්සේ මේ ටික අඩු වෙනවා නම් මේ ටික පාලනය කරන්න බෙහෙත් අරගත්තත් ඒක සාර්ථක නැති වෙන්නත් පුළුවන් සාර්ථක වෙන්නත් පුළුවන් බෙහෙත් ගන්නත් පුළුවන් බෙහෙත් ගන්න අමාරු වෙන්නත් පුළුවන් මොනාරි හේතුවක් නිසා මේ ටිකත් අඩු වුණොත් එහෙම එයාට පස්සේ වුණත් ඉතුරු කොටසට ආයි ප්‍රමාණයක් අරගෙන බද්ධ කරන්න පුළුවන්. හැබැයි ඕකේ පොඩි ගැටලුවක් වෙනවා
පිටිපස්සේ ඉඳන් ඉස්සරහට අඩු වෙන කෙනෙක්ට. මොකද සමහර කට්ටිය ඉන්නා ඒගොල්ලෝගේ පවුල් වල පිටිපස්සෙන් තමයි කොණ්ඩේ මුලින්ම අඩු වෙන්න පටන් ගන්න. ඉස්සරහා කොණ්ඩේ හොඳට තියෙනවා. එතකොට මෙන්න මේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහට මේ කොණ්ඩේ අඩු වෙලා එනකොට එයා මුලින්ම හොඳම කොණ්ඩ ප්‍රමාණය අරගෙන හොඳම ඩෝන ඒරියා එකෙන් අරගෙන මේ කොටස අරගෙන ඉවරලා මෙන්න මේ හරියට බද්ධ කරෝතින් එයාගේ මේ ඒරියා එක එන්න එක්ස්පෑන්ඩ් වෙන්න ගත්තට පස්සේ මේ ඒරියා එක කවර් කරන්න. එහෙම නැත්නම් ඉස්සරහා හොඳට බද්ධ කිරීමක් කරන්න අවශ්‍ය ප්‍රමාණය පිටිපස්සෙන් ගන්න බැරි වුණොත් එයා ලොකු අපහසුතාවයකටපත් වෙනවා. පස්සේ කාලෙකදී පිටිපස්සෙන් ඉස්සරහට අඩු වෙන කෙනෙක්ට ડોක්ටර් හෙයා එකේ අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරනකොට අපි කොයි වෙලාවෙත් බලනවා එයාගේ ෆැමිලි එකේ හෙයා ලොස් පැටර්න් එක කොච්චර ඒරියා එකකද සාමාන්‍යයෙන් තියෙන්නේ කියලා. එහෙම බලලා ඉවර වෙලා එයා දැනට ඇවිල්ලා තියෙන්නේ මේ කොටස විතරක් ගොඩක් අඩු වෙලා නම් අපි ට්‍රාන්ස්ප්ලාන්ට් කරනකොට එයාගේ මේ කොටසට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් පස්සේ අවශ්‍ය වුණොතින් ගන්න අවශ්‍ය කරන හෙයා ග්‍රාෆ්ස් ප්‍රමාණය මෙතන ඉතුරු වෙන විදියට ඩෝන ඒරියා එකේ මේ ඒරියා එකට දල වශයෙන් අවශ්‍ය ප්‍රමාණය විතරක් කරන් තමයි බද්ධ කිරීම කරන්නේ. මොකද සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ජීවිතේ මුල් අවධියේදී ගොඩාක් ග්‍රාෆ්ස් අරගෙන ඉවරලා මේ වගේ ඒරියා එකකට ට්‍රාන්ස්ප්ලාන්ට් කරගත්තොත් පස්සේ කාලෙකදී එයාගේ මේ ඒරියා එක අඩු වුණාට පස්සේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න අපි ගාවට ඇවිල්ලා කිව්වට අපිට සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි ඩෝන ඒරියා එක ගොඩාක් ඩැමේජ් කරලා තියෙන්න පුළුවන්. එතකොට හරි නැත්තම් අනවශ්‍ය ග්‍රාෆ්ස් ප්‍රමාණයක් අයින් කරලා තියෙන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්න බැරුව අපිට අර සම්පූර්ණ ඒරියා එකම ආපහු ලස්සනට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බොහොම අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා තමන් ට්‍රාන්ස්ප්ලාන්ට් එකට යොමු වෙනකොට වැදගත්ම කාරණයක් තමයි තමන්ගේ හෙයා ලොස් එක ස්ටේබල්ද කියන එක. එහෙම නැත්තම් බලන්න ඕන තමන්ගේ ෆැමිලි එකේ තියෙන හෙයා ලොස් පැටර්න් එක තමන් ඇචීව් කළාද තියෙන්නේ. එහෙම නැත්තම් ඒ தත්වෙට තාම පත් වෙන ගමන්ද තියෙන්නේ. එහෙම නැත්තම් ඒ தත්වේදී කොච්චර වගේ ඒරියා එකක් යන්න පුළුවන්ද. එතකොට ඒ වගේ තත්වයකදී මේ මුළු ඒරියා එකම කවර් කරන්න තමයි තමන්ගේ මේ ඩෝන ඒරියා එක යූස් කරන්න ඕන. ඒක නිසා මේ ඩෝන ඒරියා එකෙන් ගන්න පුළුවන් පඳුරු ප්‍රමාණය සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උපරිම 5000ක් 6000ක් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඒ ඒරියා එකටම යූස් කරන නිසා ඒකෙන් කොටසක් අඩු වෙලා තියෙද්දි නම් තමන් සර්ජරි එක කරන්නේ ඒකෙන් අර අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන තමයි කොයි වෙලාවෙ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්න ඕන. හැබැයි ඒකෙදිත් දැනගන්න ඕන කාරණය තමයි මේ ඉස්සරහා භාගය සහ මෙන්න මේ හිස් මුදුන භාගය ගත්තොත් ඉස්සරහා භාගයට කොයි වෙලාවෙත් ටිකක් වැඩිපුර ග්‍රාෆ්ස් ප්‍රමාණයක් බද්ධ කරනවා. මොකද ඉස්සරහින් තමයි කෙනෙක්ගේ බොහොම ළඟ කොණ්ඩ හිටවලා බොහොම හොඳ ඩෙන්සිටි එකක් දෙන්න ඕන. මේ ඒරියා එකේ බද්ධ කිරීම බොහොම ඒ කියන්නේ එතෙන්ට ගැලපෙන විදියට තමයි බද්ධ කිරීම කරන්න ඕන. එතනදී අපිට තියෙන වාසිය තමයි ඉස්සරහා තියෙන කොණ්ඩ ගසුත් මේ ඒරියා එකට එකතු වෙනවා. ඒක නිසා මේ ඒරියා එකට වඩා මේ ඒරියා එකට බද්ධ කිරීම වැඩිපුර කරන්න ඕන. 5000ක් බද්ධ කරනවා නම් මෙතෙන්ට 2000කුයි මෙතෙන්ට 3000කුයි වගේ විදියට තමයි අපි බද්ධ කිරීම කරන්නේ. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ තියෙන රෙට්‍රෝග්‍රේඩ් ඇලෝපීෂියා කියලා තත්ත්වයක්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ඔළුවේ යටම කොටසේ කොණ්ඩ ගසුත් හෝමෝන වලට සංවේදී වෙලා කාලානුරූපීව තුනී වෙලා යන කට්ටියකුත් ඉන්නවා. එහෙම ෆැමිලි එකකදී අපි බලන්න ඕන අපිට ඩෝන ඒරියා එක ගොඩක් පටු වෙන්න පුළුවන්. එතකොට රෙට්‍රෝග්‍රේඩ් ඇලෝපීෂියා තත්ත්වයක් එනවනම් ඒ කෙනාගේ ඒකට ගැළපෙන විදියට තමයි යට ඒරියා එක අපි පාවිච්චි කරන්නේ නැතුව හෝ නැත්නම් යට ඒරියා එකේ කොණ්ඩගස් අවශ්‍ය ප්‍රමාණයක් විතරක් පාවිච්චි කරලා අනවශ්‍ය ප්‍රමාණයක් ගන්නෙ නැතුව තමයි සර්ජරි එකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඒරියා එක දැනටමත් උනේ නම් ගොඩක් අපි ඒ ඒරියා එක සම්පූර්ණයෙන්ම අවොයිඩ් කරනවා අපි එක්ස්ට්‍රැක්ෂන් එකේදී. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ කෙනාගේ රෙට්‍රෝග්‍රේඩ් ඇලෝපීෂියා තත්ත්වයක් ගොඩක් කට්ටියගේ නැහැ. නමුත් කිහිප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ මෙන්න මේ යටම ඒරියා එක ගොඩාක් තුනී වීමට ලක් වෙනවා කාලානුරූපීව. මුලින්ම කොණ්ඩේ ඉස්සරහින් ඉඳන් පිටිපස්සට අඩු වෙන කෙනෙක්ගේ සමහර වෙලාවට මේ හරිය හොඳට කොණ්ඩේ තියෙනවා. නමුත් අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට ගන්නකොට අපි මේ කෙනෙක්ගේ උපරිම කොණ්ඩේ අඩු වෙන්න පුළුවන් ඒරියා එක අතෑරලා ඊට පල්ලෙහා ඒරියා එකේ ඉඳන් තමයි කොණ්ඩ බද්ධ කිරීමට ලබා ගන්න. මොකද අපි මේ හරිය තියෙන කොණ්ඩේ අරගෙන බද්ධ කිරීමට ගත්තට වැඩක් වෙන්නේ නැහැ. මොකද එයාගේ කාලානුරූපීව මේ ඒරියා එක අඩු වෙනකොට අර බද්ධ කරවපු තැන්වලිනුත් ඒ කොණ්ඩ අඩු වෙන්න පුළුවන්. ඒක නිසා සම්පූර්ණයෙන්ම කොණ්ඩේ යන කෙනෙක්ගේ grade 7 බෝල්නස් කෙනෙක්ගේ උපරිම එන්න පුළුවන් ලෙවල් එක එහෙම නැත්නම් මේ ඒරියා එක තමන්ගේ ෆැමිලි එකේ සාමාන්‍ය උපරිම බෝල්නස් එකක් තියෙන ඒරියා එකත් බලලා
මේවා ඇනටමිකල් ලෑන්ඩ්මාර්ක්ස් තියෙනවා. ඒවා බලලා ඉවරලා තමයි අපි ඊට පල්ලෙහා ඒරියා එකෙන් තමයි කොණ්ඩ පඳුරු ලබා ගන්න ඕන බද්ධ කිරීමකදී. එතකොට තවත් වැදගත් කාරණයක් තමයි දැන් ડોක්ටර් හෙයා එකේ අපි කොණ්ඩ බද්ධ කිරීමකදී කරන්නේ අපි ඉම්ප්ලාන්ට් පෙන්ස් වලට කොණ්ඩ ගස් පුරවලා කොණ්ඩ පඳුරෙන් පඳුර තමයි අපි ඒ ඇන්ගල්ස් ඔක්කොමත් එක්ක ඩිරෙක්ෂන්ස් එක්ක අපි බද්ධ කිරීම කරන්නේ. නමුත් දැන් සැෆයර් බ්ලේඩ් ටෙක්නික් එකකින් වගේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන කට්ටිය මුළු ඔළුව පුරාම සිදුරු කරලා බ්ලේඩ් එකකින් සිදුරු හදලා ඒ සිදුරු වලට කොණ්ඩ ගස් පුරවන පරණ ටෙක්නික් එකකුත් තියෙනවා. ඒක ගොඩාක් අවදානම් සහිත ටෙක්නික් එකක්. මොකද ඒකෙදි මේ ඔළුව පුරාම සිදුරු හදන්න ගියාම මේ හැම මැද කොටස හැම රුධිර ගමනාගමනයේ නැති වෙලා හැම මැරිලා යන්න පුළුවන්. මේකට අපි කියනවා ස්කැල්ප් නෙක්‍රෝසිස් තත්ත්වයක් කියලා. ඒ වගේ තත්ත්වවලට බොහොම පහසුවෙන් ලක් වෙන්න පුළුවන් කට්ටියක් තමයි දියවැඩියාව එහෙම තියෙන කට්ටිය. එතකොට අපි ડોක්ටර් හෙයා එකේදී බොහොම කල්පනාකාරී වෙනවා දියවැඩියාව කියන තත්ත්වය නැති පේෂන්ට්ලා විතරක් අපි හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් වලට යොමු කරන්න. එහෙම නැත්නම් HbA1c යගේ එහෙම නැත්නම් සීනි තියෙන කට්ටියගේ මාස 3න් 3ට සීනි වල කන්ට්‍රෝල් එක බලන ටෙස්ට් එක සාමාන්‍යයෙන් 100ට 6ට හෝ උපරිම 106.1ට වගේ තියෙන කට්ටිය ඇරෙන්න ඊට වඩා තියෙන කට්ටිය අපි හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් වලට යොමු කරන්නේ. මොකද මේ සියුම් රුධිර නාලවල ගැටලු තිබුණොත් එහෙම බද්ධ කරන කොණ්ඩෙත් සාර්ථකව වැවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ කට්ටිය බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඉම්ප්ලාන්ට් පෙන් එකෙන් කොණ්ඩේ හිටෙව්වත් කොණ්ඩේ ඔළුව හැමතැනම සිදුරු කරලා කරන ඔය සැෆයර් ටෙක්නික් වගේ බ්ලේඩ් වලින් ඔළුව සිදුරු කරන ක්‍රමවලට යන්නේ නැතුව ඉන්න. මොකද ඒ වගේ ඔළුව හැමතැනම කැපුම් දැම්මොත් එහෙම මේ ඔක්කොම හැම මැරලා යන්නේ අවදානම ගොඩාක් වැඩි සාමාන්‍ය කෙනෙක්ගේ උනත්. ගොඩක් දෙනෙක් මගෙන් අහලා එවන ප්‍රශ්න තියෙනවා ඇහි බැමි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ඇහි බැමි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන එක අයිබ්‍රෝ ට්‍රාන්ස්ප්ලාන්ට් ඒවත් ලෝකේ කරන දේවල්. නමුත් ඒවා කරන්න පුළුවන්. ඇහි බැමි විතරක් නෙමෙයි ඇහි පිහාටු ට්‍රාන්ස්ප්ලාන්ට්ුත් ලෝකේ කරනවා. හැබැයි මේවා කරනකොට තියෙන පොඩි ගැටලු කිහිපයක් තියෙනවා මම ඔයගොල්ලෝ දැනුවත් කරන්න කැමතියි. ඇහි බැමක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනකොට ඒකට ලබා ගන්න ඩෝන ඒරියා එක වෙන්නේ මෙන්න මේ ඔළුවේ යටම කොටසේ තියෙන සියුම්ම කොණ්ඩ ගස් තමයි යූස් කරන්න ඕන. හැබැයි ඒකේ කරනකොට සාමාන්‍යයෙන් කොණ්ඩ ගස් දැන් මේ පැත්තට යූස් කරන ප්‍රමාණයම බද්ධ කිරීම කරන ප්‍රමාණයම මේ පැත්තටත් කරන්න ඕනේ. ඒ වගේම ඒකේ එන්න ඕන ඇන්ගල්ස් උත් ඒ විදිහටම සකසන්න ඕන. ඒ වගේම මේකේ තියෙනවා තව ගැටලුවක්. මේ කොණ්ඩ ගස් බද්ධ කරාට පස්සේ ඔළුවේ පිටිපස්සේ තියෙන සියුම් කොණ්ඩ ගස් ඇහි බැමට මේවා සාමාන්‍යයෙන් දිගට වැවෙනවා. දිගට වැවෙන්න පුළුවන්. එතකොට බොහොම ළඟ මේවා කප මේවා මේන්ටේන් කරන්න වෙනවා. එතකොට එහෙම කරනකොට ටිකක් දිගට ඝනකමට ගොරෝසු කොණ්ඩ ගස් මේ ඇහි බැමේ වැවෙනකොට ඒක සමහර වෙලාවට එච්චරම ලස්සන වෙන්නේ නැහැ. පේෂන්ට් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් පේෂන්ට් බොහොම කරදරයක් වෙන්න පුළුවන් දවස් කිහිපයකට පාරක් මේක කපන්න වෙන එක. ඒක නිසා මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඇහි බැමි ට්‍රාන්ස්ප්ලාන්ට් වලට යොමු වෙන්නේ නැතුව ඉන්න. මොකද කරාට පස්සේ පේෂන්ට්ලා බොහොම සතුටු නැති වෙන්න පුළුවන් දෙයක් තමයි ඇහි බැමි ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා කියන්නේ. අනිත් එක කරපු වෙලාවෙ ඉඳන් හැමෝන්ටම ඒක දෙපැත්තක් තියෙන නිසා ඒ දෙක එකපාර පේන නිසායි ඒ දෙකේ මොන හරි අඩුපාඩු හෝ මේ පැත්තට යූස් කරන කොණ්ඩ ගස්වල ඝනකමම මේ පැත්තේ කොණ්ඩ ගස්වල නැති වුණොත් ඒවා පොඩි වෙනස්කම් පේන්න පුළුවන්. එතකොට ඒක long term ගත්තම් patient ගේ satisfaction එක. ඒ කියන්නේ තෘප්තිමත් භාවය බොහොම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඇහි බැමි ට්‍රාන්ස්ප්ලාන්ට් වලට යොමු නොවන තරමට ගොඩක් හොඳයි.